මගේ අම්මා ඕක අතුරුවත් ඇය පූර්ණ ජීවිතයක් දුන්නා. ඒ ජීවිත ආభాසයෙන් මම ලෝකේ දිනුවා කියලා අම්මටත් අද සතුට හිතෙනවා ඇති කියලා මම හිතනවා. ඕනෑම මිනිහෙකුට මේ සමාජය ඇතුලේ ලොකු කාර්යභාරයක් කරන්න පුළුවන්. ඒක ප්‍රායෝගිකයි. මම දුප්පත් පැලක යාචක පවුලක අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා දුප්පත් පැලක යාචක නුනා. මම ලෝකෙ වටේම ගියා. ජනාධිපතිතුමා මේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරටේ ජනාධිපතිතුමා උත්සාහය නම් මේ ලංකාව ලස්සන පින්වන්ත මතු මානව පරම්පරාවකට දුකක් නොවන සමාජයක් නිර්මාණය කරලා තියෙන එක. සෞභාග්‍යයෙන් සපිරි නැනසින් සහ ගුණයෙන් වැඩුණු සත්පුරුෂයන් නිර්මාණය වුණොත් අතීත ශ්‍රී ලංකාවේ අනුරාධපුර රාජධානියේ සිට නිර්මාණය වුණු මේ ලංකා සංස්කෘතිය අපිට ආපහු ආලෝකමත් කරන්න පුළුවන්. මේ පහළ මළුවට ගිහිල්ලා ආපහු බැලුවොත් ජනාධිපතිතුමනි මං රාජමහා විහාරයක් හදපු රජෙක් වගේ මට දැනෙනවා. අනුරුදු බිඳුවරන් මහරහතන් වහන්සේ කර්මාන්තයන් 64ක් 18 කට්ටුවක මිනිස්සු ගෙනල්ලා නිර්මාණය කළා. ඒ නිර්මිත ශ්‍රී ලංකාවේ කන්ද නැහැ කියනවා නම්, අඳින්න නැහැ කියනවා නම්, ජීවත් වෙන්න විදියක් නැහැ කියනවා නම් ඒක පාපයක්. ඒකේ යැලෙන්නේ නැතුව මේක ගොඩනගන්න මාන්සි ගන්න. ගොඩනගන්න හදනකොට ඒකට දිරිය දෙන්න, උදව් කරන්න, කඩා කප්පල් කරන්න, කකුලෙන් අදින්න, විනාශ කරන්න හදන්නේ නැතුව මෙව වැටෙන්න වලක් නැතුව අන්තිම වලට වැටුණාට පස්සේ හරි ඔබතුමාගේ වටිනාකම දැකලා ඔබතුමා රජකම දීලා තියෙනවා. ඒ රජකම බාරගත්තා සේම රාජකීයත්වයේ කටයුතු ටිකත් මනාව සිද්ධ කළා. මේ ලංකාවට ලස්සන ශ්‍රී ලංකාවක ස්වයංපෝෂිත මිනිස්සු, සන්තෝෂයෙන් ජීවත් වෙන මිනිස්සු, මතු පරම්පරාවට කාටවත් අතපාන්නේ නැති මිනිස්සු ජාතියක් කරන්න පුළුවන් නම් හොඳයි.